වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. අපි කතා කරමින් හිටියේ වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහත්මයාත් සමග. ડોක්ටර් මම කැමති දැනගන්න දැන් ඔබ එල්පිටිය වගේ ගමක ඉඳලා සෙරෙප්පු දෙකක් නැතුව ඉස්කෝලේ ගිහිල්ලා 70ක්ම ගානක් පයින් ගිහිල්ලා ඉස්සෙල්ලා වගේ රබර් කිරි කපලා පිටි ගෝණි බයිසිකල් දනගෙන මේ වගේ ළමා කාලේ විදිහට ගත කරලා ඔබට හම්බ වෙනවා ඇමරිකාවට යන්න. එතකොට මොකක්ද දැනුණු හැඟීම? මට නම් එහෙම කිසි වෙනස් හැඟීමක් නැහැ. ඒක මම දන්නේ මට කොහොම ඇවිල්ලාද කියලා. මට එහෙම අලුතෙන් තැනකට ගියාම 아무තු හැඟීමක් නැහැ. ඒක මම විශ්වාස කරන දෙයක් තමයි මේ හැම තැනම ඉන්නේ මිනිස්සු. හැම තැනම තියෙන්නේ ස්වභාව ධර්මයේ දේවල්. ඇමරිකාවේ, ලංකාවේ, ඊජිප්තුවේ, ඉතියෝපියාවේ හැමතැනම තියෙන මේ අපේ ස්වභාව ධර්මයට අයිති දේවල්. අපිට ස්වභාව ධර්මයේ සමහර දේවල් අයිති. වාතය අපිට අයිති, ගස් කොළන් අපිට අයිති, හුලඟ අයිති, අහස අයිති, ඒවා අපිට හැමතැනම අයිති. ඒ කියන්නේ අපේ ගම් මැද්ද පිහලින් පායන හදම තමයි නිව්යෝක් වලට ගිහින් පායන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම හැමතැනම ඉන්නේ මිනිස්සු. ඒ ඉතින් මේ පරිසරය අපේ. ඒ හින්දා එහෙම බයක් ඇති කර මට ඇති වෙන්නේ නැහැ. මම දන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද මගේ කියලා. මට එහෙම කොහේ ගියත් එහෙම ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මට ගියා එතන වැඩේ කරන්න හැකියාවක් තියෙනවා. මොකද අපි විශ්වාස කරනවානේ අපි මැරෙනවා කියලා. මැරෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මම විශ්වාස කරන බුදුහාමුදුරුවෝ මේ පරම සත්‍ය හතර කියලා තියෙනවා. ඒ හතරේ පළවෙනි එක තියෙනවා. ඉතින් මේ වෙලා ජරා වෙලා